මේ ගෙවුණු සතියන්තයේ අපේ ගෙදර වෙනද වගේ නෙමේ. ගෙදර මුල් සාමාජිකයා මේ සතියන්තයේ රැකියාවේ කටයුතුවලට ගෙදරින් බැහැරව ගියපු නිසා මට සෙනසුරාදාව දැනුනෙත් සතිය සාමාන්‍ය දවසක් විදියට. මුල් සාමාජිකයාව ගෙදරින් උදේම පිටත් කරලා මම පුරුදු විදියට මගේ වැඩ ටික පටන් ගත්තා. වේලුණ රෙදි නවන්නයි, හෝදපු රෙදි වේලෙන්න දාන්නයි, මෙට්ට එහෙම කසලා, බෙෂීට් එහෙම කසලා ඒවා පහු ලස්සනට එලන්නයි, ඔය වැඩ කටයුතු දවස ගානේ මගෙන් වෙන දේවල්. ඒ දේවල් වැඩක් විදියට මගේ අතින් හිතිලා කරන දේවල් නෙමෙයි. ඒවා පුරුද්දක් විදියට මගෙන් වෙන දේවල්. ඒ වැඩ ටිකත් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම මගේ පුංචි මුළුතන්ගෙට ගිහිල්ලා දරුවන්ගේ දවල් කෑම වේලා හැදුවා. ඒ කෑම වේලා හදන්න ගෙදර ඉන්න පුංචිම සමාජිකයාත් මට උදව් වුණා. බිත්තරත් එකතු කරලා රසම රස එළවලු බතක් හැදුවා. ඊට අමතරව එයා ෆ්‍රයි එකේ කුකුල් මසුත් බැද්දා පුංචි අයට. ඊට පස්සේ ඒව ගානට 3 දෙනාට පිඟන් වලට බෙදලා මේසෙන් තිබ්බා දවල් කෑම වේලේ යාලට අරගන්න. ගෙදර මුල් සමාජිකයා උදේ ගෙදරින් පිටත් උනේ 3:00 වෙද්දී ගෙදරට එනවයි කියන පොරොන්දුව පිට. ඒ නිසා ඊට කලින් මට කරන්න වැඩ කීපයක්ම තිබ්බා. මෙනු ප්ලෑන් එක ලියලා අවශ්‍ය බඩු බාහිරාදිය ලියාගෙන සුපිරි වෙළඳ සැලට යන්න ලෑස්ති වෙන්නත් තිබුණා. ශීතකරණ ඉතුරු වෙලා එහෙම තිබුණ මස් මාළු එළවලු බලලා ඒව ගලපලා මෙනු ප්ලෑන් එක හදලා අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ලියාගත්තා සුපිරි වෙළඳ සැලෙන් අරගන්න. ඔය අතරෙම ගෙදර මුල් සමාජිකයාත් ආවා. එයත් අනිත් පැත්තට ඉක්මනට ලෑස්ති වුණා. ආයෙම එයාටයි මටයි සුපර් මාකට් සවාරියේ යන්න තියෙන හින්දා. හවස 4:00 විතර අපි පිටත් වෙලා හිමීට දරුවන්වත් එයාලගේ පිහිනුම් පන්තියට දාලා මස් වර්ග එහෙම අරගන්න යන ගියෝම් සූපයකට අපි ගියා. ඒ යන අතර මගදී හම්බ වෙන මැක්ඩොනල්ඩ් අවන්හලෙන් පුරුදු විදියටම මගේ ගෙදර මුළු සමාජිකයා මට කැරමල් දාපු උණු කෝපි එකක් අරන් දුන්නා. එයා පුරුද්දට ඒක මට අරන් දෙනවා. මමත් පුරුද්දට ඒක බොන්න හුරු වෙලා ඉන්නවා. එතනින් යද්දී අනිවාර්යෙන් මට ඒ කෝපි එක අරන් දෙන නිසා මම ඒකට ලව් කෝපි කියලායි නම දාලා තියන්නේ. මං ඉල්ලන්නෙම නැතුව මට ඒක අරන් දෙන එක මට ලොකු සතුටක් හින්දා. අපි ඉතින් ගියෝම සූපයකට ගිහිල්ලා අපිට ඕන කරන දේවල් ටික එතනින් අරගෙන ඊට පස්සේ ආයෙම වාහනේට ආවා. කෝපි එකත් එක්ක එදා මට පුංචි පෑන් කේක් පෙට්ටියකුත් අරන් දුන්න හින්දා ඒක රස විඳින ගමනුයි මං ආපහු ගියේ. දරුවන්ව පිහිනුම් පන්තියෙන් අරගෙන එයාලව පරිස්සමට ගෙදරින් බස්සලා අපි දෙන්නත් ආපහු අනිත් සුපර් මාකට් එකට ගිහිල්ලා ඉතුරු බඩු ටික අරගත්තා. ඉතින් මේ කියවන සෙනසුරාදාවේ පුංචි විස්තරය අහගෙන බලාගෙන හිටපු ඔයාලටත් ගොඩාක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න.